YouTube family के ගොඩක් අය දන්නද අලුත් launch Chatty get ready with me productive වෙනවා වාට කොච්චර ප්‍රශ්න තිබ්බ සතුට experience ගන්න තියෙන එකම විදිය තමයි Good morning! කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. ඉතින් කොහොමද ඔයාලා අවුරුදු සෙලිබ්‍රේට් කරාද? මොකද කරේ කියලා අවුරුද්දට පළවෙනි කමෙන්ට් එකක් දාන්න. කොහොමද මම මේ වීඩියෝ එක දානකොට අවුරුදු පහ වෙලා තියෙයි. අද අපේ අපාර්ට්මන්ට් එකේ රෙසිඩන්ට්ස්ලාගේ අවුරුදු උත්සවය තියෙනවා. එහෙනම් මම හිතුවා ඒක ඔයාලට බ්ලොග් කරන්න ඕනේ කියලා. YouTube family එකේ ගොඩක් අය දන්නද ඇති I own a business. මම customized artworks කරනවා. ඔයාලා art by Shimar page එකට ගියොත් ඔක්කොම details බලා ගන්න පුළුවන්. මාව Instagram FB follow කරන්න අය දන්නවා ඇති. මම February වල Valentine එකට launch එකක් කරා. ඉතින් මට පෙන්නන එක. මෙදිනේ. මම ප්ලෑන් කරන් ඉන්නවා මේ වල කොහොමද මේ වීඩියෝ එක බලද්දී මැයි වෙලා තියෙයි මම හිතන්නේ. මම මේ වල තව අලුත් launch එකක් කරනවා. I'm so excited. I'm දන්නවා මේකට ගොඩක් අය කැමති වෙයි කියලා. So stay tuned. මගේ socials ඔක්කොම follow කරලා තියාගන්න. ඔයාලට ඔක්කොම updates එකේ බලන්න පුළුවන්. අලුත් launch එකට ඕන artworks දෙක තුනක් තමයි මම මේ දැන් කරන්නේ. So yeah මම මේ වැඩ ටික කරලා ඔයාලා හම්බෙන්න. Let's do a quick little chatty get ready with me. ඉතින් කොහොමද ඔයාලගේ life updates මොනවද? මම මේ ටිකේ ගොඩක් social plans තියෙනවා. දැන් මේ අවුරුදු events තියෙනවා. අත්‍තරම කිව්වොත් ටික කාලයකට කලින් මම හිතන් හිටියේ productive වෙනවා කියන්නේ 100%ම work කරන එක කියලා. ඒ වුණාට productive වෙනවා කියන්නේ 100% work කරන එක නෙමෙයි. ඒ දැම්මට තේරෙනවා productive වෙනවා කියන්නේ මගේ life එකේ තියෙන හැම area එකක්ම balance කරන එක කියලා. මගේ work relationships, family, එතකොට මගේ solo dates, මගේ physical, mental health හැම දෙයක්ම. මට දැන් morning and night routines තියෙනවා. ඒවා non-negotiable. ඒ කියන්නේ මම ඒවා habit එකක් විදිහට හැමදාම කරනවා. ඔයාලා කලින් clips වල දකින්න නැති මගේ morning routine එක මම උදේ නැගිට ගමන් කරන්නේ curtains ඔක්කොම අරින එක. චුට්ට එළිය බල මම දකින්න හැමදේම appreciate කරනවා. ඊට පස්සේ මම මගේ මාචා එක හදා ගන්නවා. ඊට පස්සේ මාචා එක බොන ගමන් මම මගේ book එක read කරනවා. මට දවසම work තිබ්බත් මම අනිවාර්යෙන් මගේ morning and night routines කරනවා. ඒතකොට මම නැගිට ගමන් අරක ගන්න තියනවා මේ
ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න වෙච්ච ඩෙඩ්ලයින්ස් දෙනවා කියලා හිතන්නේ නැතුව මම හිතන්නේ මම නැගිට ගමන් මගේ ඊළඟ පැය කොච්චර එන්ජොයබල්ද කියලා. මොකද මං හිතන්නේ කාටවත් එහෙම මට මෙච්චර වර්ක් ගොඩක් තියෙනවා කියලා හිතන් ඇඳන් එළියට නැගිටින්න බෑ නේද? 9 to 5 වර්ක් කරන කෙනෙක්ට උනා තව පැයක් හරි පැය භාගයක් හරි වේලාසන් නැගිටලා ස්ලෝ මෝර්නින් රුටීන් එකකින් දවස ස්ටාර්ට් කරන්න පුළුවන් නම් මම හිතනවා එයාගේ ලයිෆ් එක තවදුරටත් මිසරබල් වෙන්නේ නැති වෙයි කියලා. ඒ වගේම තමයි ඔයාලා ස්කූල් ඇරිලාම නැත්නම් වර්ක් ඉවර වෙලා හවස 5ට වගේ දවස් ඉවර වෙන්නේ නැහැ. ඔයාලට මුළු රෑ වරුවම තියෙනවා ඔයා කැමති ඕනම දෙයක් කරන්න. ගොඩක් අය ඒක තේරෙන්නේ නැහැ. එයාලා හිතන්නේ වැඩ හරියට ස්කූල් ඉවරලා ක්ලාස් ඉවරලා ගෙදර ආවම එයාලගේ මුළු දවසම ඉවරයි කියලා. ඊට පස්සේ ආවම ෆෝන් එක බල බල නැත්නම් මොන හරි කරලා නිකන් මුළු ඒ ඊවිනිං එකම වේස්ට් කරනවා ගොඩක් අය. ඔයාලා බලන්න ඇති මෙයා මොනවද දන්නේ මෙයා කියන විදිහට කරන්න බෑනේ. ගෙදර ආවිලා වොෂ් දාලා ටීවී එක බලලා රැට කාම ගමන් නිදා ගන්න විතරයි ටයිම් එක තුනේ අරක මේක ආය පහුවෙන්න උදේ පිටින් ඉන්න ඕනේ එහෙම කියලා. ඒකට එහෙම නැහැ. ඔයාලට පුළුවන් ඔයාලා කැමති කෑම හදන්න ඩිනර් වලට. ඔයාලා ඒ කෑම එක හදන ගමන් ඔයාලට පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එකේ මියුසික් එකක් ප්ලේ කරන්න. ඉතින් පුළුවන් තරම් දේවල් රොමැන්ටිසයිස් කරන්න පුරුදු වෙන්න. ඒක නිකන් අර මම කරන්න ඕන ආට කරනවා වගේ නැතුව ඒ කරන හැමදේම ආසාවෙන් කරන්න. ඔයාලට පුළුවන් ඔයාලගේ කෑම එකත් එක්ක cute little මොන හරි drink එකක් හදාගන්න පුළුවන්. ඔයාලා කැමතිම මූවි එක බලන්න පුළුවන් ඔයාලා ඩිනර් ගත්තේ. නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවෙක් එක්ක ඩිනර් හැංගට යන්න. ඔයාලට ඔයාලා කැමති ඩෙසර්ට් එකක් බේක් කරන්න පුළුවන්. ඒ දේවල් කරන්න ඔයාලා වීකෙන්ඩ් එක වෙනකම් ඉන්න ඕනේ නෑ මං හිතන්නේ. ඔයාලට වීක් ඩේස් වලත් වීකෙන්ඩ් එක වගේම ඔයාලට කැමති දේවල් කරලා ඔයාලට එන්ජොයි කරන්න පුළුවන්. ලයිෆ් එක රැට් රේස් එකක් වෙන්න ඕනේ නෑ. හැමදාම එකම විදියට වෙන්න ඕනේ නෑ දේවල්. ඔයාලට හැම දවසකම ඔයාලා සතුටු වෙන දෙයක්, ඔයා ග්‍රේට්ෆුල් වෙන දෙයක් හොයාගන්න පුළුවන් නම් මං හිතනවා ඔයාලට හැමදාම උදේට ආසාවෙන් නැගිටින්න හිතේ කියලා. ඔයාට කොච්චර ප්‍රශ්න තිබ්බත්, ඔයාට බෝරින් ජොබ් එකකට ගියත්, ඔයාට ස්ටඩි කරන්න ගොඩ ගහලා තිබ්බත්, ඔයාගේ දවසේ පොඩි හරි දෙයක් එන්ජොයි කරන්න පුරුදු වුණා නම් මං හිතනවා ඔයාගේ ජීවිතේ ගොඩක් ලස්සන වෙයි කියලා. මොකද සතුට කියන දේ අපිට කවදාවත් හොයාගන්න බෑ. සතුට එක්ස්පීරියන්ස් ගන්න තියෙන එකම විදිය තමයි අපි වටේට අපි සතුට ක්‍රියේට් කරගන්න ඕනේ. නැති දේවල් ගැන වද වෙන්නේ නැතුව ඔයාට ඔල්රෙඩි තියෙන දේවල් ගැන සතුට වෙන්න. Okay, let's go. ඒ තරගයක් පැවැත්වෙන්නේ මේ ආකාරයටමයි. ඔව් දෙවතාවක් යන්න ඕනේ. ඔව් අවසන් කරන්නේ මෙතනින්මයි. එතකොට අපේ දුවන මාර්ගය අපෝ මෙතනට එන්න. Say hi. Say hi. Say hi. Hello. හරි. එකයි දෙකයි තුනයි. Ooh. ජයග්‍රහණය කිව්වා. මේ අවස්ථාවේදී තරගකාරයන් දෙදෙනෙක් ඉදිරිපත් වෙනවා කොට්ටපුර තරගයට. ඉතාමත් ප්‍රබල තරගයක් මේ අවස්ථාවේදී. තාමත් ජයග්‍රාහකයෙක් නැහැ. තාමත් සම්බර්තාවය රැකගැනීම රැඳී සිටිනවා තමන්ගේ සීමාව තුළ. ඔව් එක් තරගකාරයෙක්
තදින් අවස්ථාව දෙනවා ඉතාමත් තියුණු අවස්ථාවක් මම හිතන්නේ ඔව් ජයග්‍රහණ Hi. Cute. Penny wallet. සූදානම මේ පංචි අවුරුදු අලියට ඇස ඇලීමේ තරංගය ස්තුතියි ඉතින් අපිට කරන්න එපා ගොඩක් වටිනා බෑග් තමයි තියෙන්නේ අද දවසේ වඩියක් ඔය පැත්තට ගිහිල්ලා බෝඩ් එක අල්ල ගන්නකො පොඩ්ඩක් දකුණට පිටිපස්සට ඉවත් වෙනවා හොඳ උත්සාහයක් වමට හරියටම යනවා වමට හොඳම ස්ථානයක තමයි යන්නේ බලමු බලන්න අකවල දාතාවක් බිස්නස් එකක් කරලා තියෙනවා ඉඳලා තියෙන බව මට පේනවා. අයියෝ මගට ඉවත් වෙනවා. මම හිතන්නේ දැන් කවදාවත්. ජයග්‍රාහිකවයි ජයග්‍රාහිකයි දෙන්න බලන්න ඕන උරුසුම් අපෝතන ඔය ඩැග් ගත් ගිහිලිය අන්තිමට තබාගෙන යන්නේ ජයග්‍රාහිකව ශිවා ලබා ගන්න නැහැ. හරිද මේ පොල් හරිද? Ada jangan. යන්න කොහෙද යන්නේ? දඟල තියාගන්න.
මේ ළඟට එන්න. Udin mata kerana kabati, mungkin pun asal tubuh jatuh overload mata ketiaran ni dengan nama ini dulu. Udin ada nama saya Turkmenistan labaran ni. Place goes to Ilshani. Second place goes. Let's go. Once again. Who will be the New Queen today? Goes to Shivara.